මේ විදිහට වැහෙන්නේ නැති ෆ්‍රිජ් එක දොරක් බීඩින් එක අලුතින් නොදා මෙන්න මේ තත්ත්වෙන් හදාගන්නේ කොහොමද කියලා තමයි අද ඔයගොල්ලන්ව දැනුවත් කරන්න හිතුවේ. වීඩියෝ එකේ පේන විදිහට දොර ගලවලා ගන්න. ඔයාලට මේ දොර ගලවලා ගන්නේ නැතුවත් මේ වැඩේ කරන්න පුළුවන්. හැබැයි දොර ගලවලා ගන්න එකේ පොඩි වාසි කීපයක් තියෙනවා. ඒ ටික ඉස්සරහට වීඩියෝ අද්දී ඔයගොල්ලන්ට තේරෙයි. දොර ගලවලා අරගෙන මෙන්න මේ දාරවල තියෙන කුණු දූවිලි සේරම යනකම් මේ බීඩන් එක හොඳට සෝද ගන්න ඕනේ. මේක සෝද ගනිද්දී මතක තියාගන්න උණු වතුර අරගෙන සෝදන්න පුළුවන් නම් හොඳයි. හැබැයි මතක තියාගන්න ඕනේ ගොඩාක් රස්නේ වතුර නෙමෙයි. අපිට සාමාන්‍යයෙන් අත දාගෙන ඉන්න පුළුවන් ප්‍රමාණයේ උණු වතුර අරගෙන ඔයා කැමති සේදුම් කාරකයක් පාවිච්චි කරලා මේ බීඩන් පුළුවන් තරම් හොඳට සෝද ගන්න ඕනේ. මේ දාරවල තියෙන කුණු දූවිලි සේරම ටික යනකම්. මෙන්න මේක ගොඩාක් වැදගත්. හොඳට මතක තියාගන්න ඕන උණු වතුර ගොඩාක් රස්නේ වැඩි වුණොත් බීඩන් එක ආපහු නැවත හදන්න බැරි තරමට එනකන් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක නිසා හොඳට මතක තියාගන්න අපිට අත දාගෙන ඉන්න පුළුවන් ප්‍රමාණය උණු වතුරෙන් විතරක් මේක සෝද ගන්න ඕන. ඒ විදිහට සෝදගත් දොර හයි කරන්න කලින් බලන්න ඔයාගේ දොරේ ප්ලේ එකක් තියෙනවා නම් උඩට පහළට හොලවලා බලන්න ප්ලේ එකක් තියෙනවා නම් මෙන්න මේ විදිහට වොෂර් එකක් දාලා හයි කරගන්න පුළුවන්. මම ඒකයි කිව්වේ ෆ්‍රිජ් එකේ තියෙද්දිම මේ වැඩේ කරනට වඩා දොර ගලවලා අරගෙන මේ වැඩේ කරගන්න නම් ටිකක් සාර්ථකයි කියලා. ඊට පස්සේ ඔයා මේක ඇන දාලා හයි කරන්න කලින් මෙන්න මේ විදිහට දෙපැත්තට බැලන්ස් කරලා බලන්න ඕන දොර නිවැරදිව වැහෙන්නේ කොතෙන්ටද කියලා. ඒ විදිහට බලලා ඒ ගානට තියලා මේක ඇන දාලා තද කරගන්න ඕන ඊට පස්සේ. හරි ඒ විදිහට හයි කරගත්ත දොරේ ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතන බීඩන් එකේ චූටි ස්පේස් එකක් තියෙනවා. අපි දැන් යන්නේ ඕක හදන්න. පිරිසිදු කරලා හයි කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ හෙයාර් ඩ්‍රයර් එකක් මම පෙතනදී පාවිච්චි කරනවා. ඔයගොල්ලන්ට හෙයාර් ඩ්‍රයර් එකක් නැත්නම් ඒ වැඩේ කරගන්නේ කොහොමද කියලා ඉස්සරහට කියන්නම්. දැනට මම මේ හෙයාර් ඩ්‍රයර් එක පාවිච්චි කරලා මේ වැඩේ කරගන්නවා. මෙතනදී අපි කරන්නේ මේ කරවෙලා තියෙන බීඩින් එක. එහෙම නැත්නම් මේ කරවෙලා තියෙන ගෑස්කට් එක ආපහු මෙලෙක් කරන එක. ඔයගොල්ලන් හොඳට බැලුවොත් තේරෙයි වීඩියෝ එක මේක බලාගෙන ඉද්දිම මේ හීට් එකට බීඩින් එක ආපහු හොඳට බොඩියට ෂීට් වෙනවා. අනිත් වැදගත් කාරණාව තමයි ඔයාට මේ වැඩේ කරද්දි ෆ්‍රිජ් එක ඔන් එකේ තියලා කරන්න පුළුවන් නම් මේකේ ප්‍රතිඵල වඩා සාර්ථකයි. ඒකට හේතුව මේ ෆ්‍රිජ් වල සාමාන්‍ය මේ බීඩන් එක සෙට් වෙන බොඩියේ වටේට හීටින් කන්ඩෙන්සර් එකේ ලයින් එකක් යනවා. ඒ කියන්නේ බොඩිය වටේ මේ බීඩන් එක සෙට් වෙන ධාරය රත් වෙනවා. අන්නේ රස්නෙට මේ බීඩන් එක තව ටිකක් හොඳට ෆ්‍රිජ් එකට ඇලිලා තියෙන මට්ටමට අල්ල ගන්නවා. ඒක නිසා ඔයාලට පුළුවන් නම් ෆ්‍රිජ් එක ඔන් එකේ තියාගෙන මේ වැඩේ කරන්න ප්‍රතිඵලය තව ටිකක් සාර්ථකයි. දැන් ඔයාලට මේ විදිහට හෙයාර් ඩ්‍රයර් එකක් නැත්තම් පුළුවන් මේ හෙයාර් ඩ්‍රයර් එක වෙනුවට අපි අර ඉස්සෙල්ලා කිව්වා වගේ උණු වතුර පාවිච්චි කරන්න. මෙතනදී සාමාන්‍යයෙන් අපි අත දාගෙන ඉන්න පුළුවන් මට්ටමට වඩා ටිකක් රස්නේ වුණාට කමන්නේ. උණු වතුර ඔයාගේ බීඩන් එකේ ප්‍රශ්නේ තියෙන තැනට වක් කරන ගමන් හලන ගමන් බීඩන් එක පොඩ්ඩක් අතෙන් අදින්න ඕන. අතෙන් ඇද උණු වතුර දානකොට අපි අර බීඩන් එක කර වෙලා තියෙන ගතිය නැතිලා මේක මෙලෙක් වෙන්න ගන්නවා. ඊට පස්සේ ඔයාට පුළුවන් මේකත් ෆ්‍රිජ් එක ඔන් එකේ තියාගෙන මේ වැඩේ කරලා ඊට පස්සේ ඔයාට සිද්ධ වෙනවා වීඩියෝ එකේ පේන විදිහට බීඩන් එකේ ප්‍රශ්නේ හරි ගියා කියලා ඔයාට තේරුණාම දොර හොඳට සීල් වෙන්න වහලා ඔයාට පුළුවන් නම් ෆ්‍රිජ් එක පැයක් දෙකක් මේ දොර අරින්න නැතුව තියන්න මේ ප්‍රශ්නේ ස්ථිරව විසඳ ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ වගේ ප්‍රශ්න බීඩන් එක මාරු කරන්න ඕන කියනවා සමහර. එහෙම අවශ්‍ය නැහැ. මේ වගේ චූටි ප්‍රශ්න ඔයාලට ගෙදරදීම මේ වගේ රිපෙයාර් එකකින් පුංචි රිපෙයාර් එකකින් කරගන්න පුළුවන්. ඉතින් වැදගත් දෙයක් ඉගෙන ගත්තා නම් DTC අපිව ෆලෝ කරන්න, ලයික් එකක්, කමෙන්ට් එකක් දාලා තව කෙනෙකුට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ජය වේවා.